මොකද බං මේ අයිස් කැටයක් දිහා බලාගෙන පැය ගණන් තිස්සේ කරන්නේ? ආ පියා. නෑ මම මේ බැලුවේ මේ කොහෙන්ද ලීක් වෙන්නේ කියලා. එමේ. මට අර ගහක් කපාගෙන දිනම පොරව පොඩ්ඩක් දියන්. පොරවක් නෑ. ඈ? පොරවක් නෑ. මේ ඉන්නකෝ. මම අරගෙන අලුත්ම වඩු. හා. පරිස්සමෙන් ඈ. හා. ළඟදී ගත්. හා. එන්න. අද ගෙනත් දෙනවා. ඔව් දැන් ගෙනත් දෙන්න. මොකෝ? කැපුවද? ඔව්. මොකද බන් නිකන් එකට පණ නෑ වගේ. එපා වුණා බා. ඇයි? අම්මේ. ඇයි? කැපෙන්නේ නෑනේ බා හරියට. මේක? ඔව්. යෙත්. මේක දත්තල ටික මේක හොඳට කැපුණාද? තියෙන්නේ උදේට. මොකද්ද බයි සද්දේ? කැරට්. බෙස්බඩු කැරට්. බෙස්බඩු කැරට්. මාත්‍ය. මත් කැරට් ඕනේ. මේ මාළුනේ. කෑ ගහන්න එපා. මාළු කිව්වොත් හොඳට හිටි. ඇයි? ඇයි කියන්නේ මාළු කියලා කෑ ගහුවොත් එහෙම මේක වටේ ඉන්න බල්ලෝ පූසෝ ටික ඔක්කොම මේක ඇතුලේ. කැරට්. බල්ලා වැඳලාද? සර් බල්ලා වැඳලාද? ඔය මේ අල්ලපු ගෙදර බල්ලෝ ගැන ගහලා තියෙන්නේ. ඉතින් අල්ලපු ගෙදර බල්ලා ගැන මේ ගේට්ටුවේ ගහලා තියෙන්නේ. ඒගොල්ලෝ මෙහි ගියානේ. බල්ලෝ ටික සර්ලට දීලා ගියා. නෑ අපිට මේ ගේට්ටුව දීලා ගියා. ඩොක්ටර් මේ මෙතනින් ගිහලා ඉඩාට බේතක් කියලා දුන්නානේ. ඔය මිනිහා බිව්වද ඒක? බිව්වා. බීරද අඩි දෙකක් යන අපුනේ මිනිහා මැරලා වැටුණානේ. ඔව්. දැන් මොකද කරන්නේ? ඩොක්ටර් බා එන්න එපා. මම මිනිහා අනිත් පැත්ත හැරෙව්වා. එතකොට මිනිහා බේත් ගන්න එනකොට මැරලා වැටුණා වගේනේ. මාර වැඩේ. ඇයි? මගේ චෙක් පොත නැති වෙලා නම්. පොත නැති වෙලා? නේදක් ඇයි? ඔයාලා බැලුවේ? ඒවා හැමදාම මේ මම බැරිම තරම මේ කල්පනා කරන්නේ කොහෙද දැම්මේ කියලා. ඕක දැන් මේ කාට හරි අවුනක් එහෙම ඔබේ අස්සරේ ගහලා සල්ලි ගන්න පුළුවන් account එකේ. ඒක නම් කරන්න පුළුවන් ඒකනේ කියන්නේ ඔබේ අස්සරේ ගහලා ගත්තා. මගේ අත්තර ගන්න නම් වෙන්නේ ජීවිතේ. ඇයි? වෙන එකෙකුට ගන්න නම් වෙන්නේ ජීවිතේ. ඔබේ අස්සරේ? ඔව්. ඇයි? මම මුළු චෙක් පොතේම අස්සන් දාලා දීලා.